සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම මගේ channel එකේ කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක චිත්‍ර කලාව O level exam එකට කරන නංගිල මල්ලිලට වැදගත් වෙවි කියලා. ඔයාලා දන්නවා චිත්‍ර කලාව කරනකොට අපිට චිත්‍ර කලාව කොටස් තුනක් යටතේ ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි ලංකා ඉතිහාසය, අනිත් එක ඉන්දියා ඉතිහාසය, අනිත් කොටස තමයි යුරෝපා ඉතිහාසය. ඉතින් ලංකා කලා ඉතිහාසය, ඉන්දියා කලා ඉතිහාසය සහ යුරෝපා කලා ඉතිහාසය කියන තුනෙන් මම අද කතා කරන්න යන්නේ යුරෝපා කලා ඉතිහාසයට අයිති වෙන පාඩමක් ගැන. මේ පාඩම 10 ශ්‍රේණියේ දෙවන පාරේට අයත් පාඩමක්. බහුවර්ණ පේපර් එක ගත්තට පස්සේ බහුවර්ණ පේපර් එකේ අවසාන ප්‍රශ්නෙට පින්තූරයක් දීලා අහනවනේ ප්‍රශ්න ටිකක්. අන්නේ ප්‍රශ්න ටිකට මෙන්න මේ ඊජිප්තු කලාවෙන් අපි කතා කරන මූර්තියක්, එහෙම නැත්නම් චිත්‍රයක් දීලා ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් එක්සෑම් එකට. මෙතනදී මතක් කරන්න ඕනි දෙයක් තමයි මෙතනදී අහනවා අපේ ප්‍රශ්න කීපයක්. මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට කිසිම වෙලාවක තනි වචනයකින් උත්තරය ලියන්න එපා. තනි වචනයකින් උත්තරය ලියුවොත් ඔයාගේ උත්තරය හරි වුණත් ලකුණු කැපෙනවා. අනිවාර්යයෙන්ම අපේ උත්තරය වාක්‍යයක් හදලා තමයි අපි උත්තරය විදිහට මෙතනදී ලියන්න ඕනි. මිසර ශිෂ්ටාචාරයේ බිහි වෙන්නේ නයිල් ගංගාධරය පදනම් කරගනිමින් ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ. ඊජිප්තුවේ පාරාවරුන්ගේ බලය ලෝකයට කියාපාන සුවිශාල නිර්මාණ රැසක් මිසර ශිෂ්ටාචාරය තුළින් බිහි වෙලා තියෙනවා. ගෘහ නිර්මාණ, පිරමීඩ, චිත්‍ර නිර්මාණ, මූර්ති, අමර්නා, ගීසා, තීබ්ස් වගේ නගරවලින් අපිට මේ නිර්මාණ රැසක් හමු වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ මූර්ති හා චිත්‍ර පිළිබඳව. මේ මූර්ති අරගත්තට පස්සේ අපිට මූර්ති තුනක් ගැන කතා කරන්න තියෙනවා මේ පාඩමේදී. ස්ෆිනික්ස්, ලියන්නා හෙවත් ලේඛකයා, නෙෆර්ටිටි. මෙන්න මේ මූර්ති තුන. අපි දැන් බලමු මොනවාද මේ මූර්ති? මොනවාද මේ මූර්ති වල තියෙන ලක්ෂණ? මොන වගේද මේක හදලා තියෙන්නේ? කවුද මේ මූර්ති වලින් නිරූපිත වෙන්නේ? මේ වගේ කලා ලක්ෂණ මොනවද? මේ තමයි අපි කතා කරන පළවෙනි මූර්තිය, ස්ෆින්ක්ස් කියන මූර්තිය. ක්‍රිස්තු පූර්ව 2440ට පමණ තමයි මේ මූර්තිය අයත් වෙන්නේ. කොෆු පිරමීඩය ඉදිරිපිට පිහිටි ස්ෆින්ක්ස් මූර්තිය උසින් අඩි 66ක්, පළලින් අඩි 240ක් වන මූර්තියක්. ඊජිප්තු කලාවේ ස්ෆින්ක්ස් මූර්ති රැසක් හමු වුවත් ප්‍රධාන පිරමීඩය අසල හමුවන මහා ස්ෆින්ක්ස් නම් මූර්තිය සුවිශේෂයි. මිනිස් මුහුණ සමග සත්ව ශරීරය එකට බද්ධ කිරීමෙන් සැකසුණු මේ නිර්මාණය ඊජිප්තු කලාවේ කල්පිත මූර්ති සඳහා දිය හැකි කදිම උදාහරණයක්. ස්ෆින්ක්ස් නිර්මාණය පාරාවරුන්ගේ තෙද බල පරාක්‍රමය මෙන්ම ආරක්ෂාව පිළිබඳ සංකල්පය නිරූපණය කරන බව තමයි විචාරක මතය වෙන්නේ. හරි, ඔයාලට මේ පේන නිර්මාණය මේක තමයි ලියන්නා හෙවත් ලේඛකයා. එහෙම නැත්නම් ස්ක්‍රයිබ් කියලා අපි කිව්වේ. හරි. එතකොට මේ නිර්මාණය අපිට හම්බ වෙන්නේ ඊජිප්තු කලාවේ පැරණි යුගයට අයිති නිර්මාණයක් විදිහට. ස්ක්‍රයිබ් කියන නමින් හඳුන්වන තවත් නිර්මාණ ඊජිප්තු කලාවෙන් හමු වෙලා තියෙනවා. සක්කාරා ප්‍රදේශයේ සොහොන් ගේකින් හමු වෙච්ච මේ ලියන්නා කියන මූර්තිය මේ වෙනකොට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ තමයි තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 2600ත් 2300ත් අතර කාලයට අයිති මේ මූර්තිය වර්ණ ගන්වල තියෙන මූර්තියක්. තම ස්වාමියා පවසන දේ ලියන්නට සැරසෙන ආකාරය තමයි මේ මූර්තියෙන් නිරූපණය වෙන්නේ. මේ මූර්තිය ත්‍රිකෝණාකාර ආකෘතියකින් තමයි යුක්ත වෙන්නේ. අඩි 2ක් පමණ උසින් යුක්තයි. මේක නිර්මාණය කරලා තියෙන්නේ හුණුගල් වලින්. එතකොට මේක කරලා තියෙන ශිල්ප ක්‍රමය ගත්තාම පූර්ණ උන්නත කියන ශිල්ප ක්‍රමයට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ක්‍රිස්ටල් කියන ගල් වලින් තමයි මේ මූර්තියේ ඇස්වල කුහර පුරවලා තියෙන්නේ. දැන් තියෙන්නේ ඊළඟ මූර්තිය, නෙෆර්ටිටි කියන මූර්තිය. ඔයාලට මේ පේන්නේ ඒ නෙෆර්ටිටි කියන කාන්තා උඩුකය පිළිරුව.
ඊජිප්තුවේ අමරණව යුගයේ හෙවත් නව රාජධානි යුගයේ තමයි මේ කාන්තා පිළිරුව නිර්මාණය වෙලා තියෙන්නේ. මේ නෙෆර්ටිටි අධිරාජනීයගේ රුව තමයි දැක්වෙන්නේ. දැනට මේක බර්ලින් කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. මේ මූර්තියේ ශිල්ප ක්‍රමයත් පූර්ණ උන්නත ශිල්ප ක්‍රමය තමයි. පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයට කරලා තියෙන කාන්තා උඩුකය පිළිරුවක්. ඊජිප්තු කලා නිර්මාණවල දකින්න පුළුවන් ශෛලිගත සම්ප්‍රදායෙන් මිදිලා ස්වාභාවික ශෛලීය ලක්ෂණ දැක ගන්න පුළුවන් නිර්මාණයක් තමයි මේක. මේ මූර්තිය උස අඟල් 20ක් පමණ වෙනවා. භාවිතා කරලා තියෙන මාධ්‍ය හුණුගල් මාධ්‍ය. හුණුගල් භාවිතා කරලා තමයි මේ පිළිරුව නිර්මාණය කරලා තියෙන්නේ. නෙෆර්ටිටි මූර්තිය ඊජිප්තුවේ පාරා රජෙක් වුණ අක්ටේටන් රජුගේ බිසව ලෙසට තමයි සැලකෙන්නේ. අපිට පේනවා මේ මූර්තියට අලංකාරයක් ගෙන දෙන විදිහට හිස් වැස්මක් භාවිතා කරලා තියෙනවා. මේ මූර්තියේ කලා ලක්ෂණ ගැන කතා කරනකොට මූර්තියට අලංකාරයක් ගෙන දෙනවා මේ හිසෙහි පැලඳලා තියෙන විස්තර දිගටි ඔටුන්න. ඒ වගේම ගෙලෙහි පැලඳලා තියෙන මේ මාලය අධිරාජනීය සතු වෙච්ච ඒ තේජෝ බල පරාක්‍රමය ඉස්මතු කරලා පෙන්නනවා. දැන් අපි කතා කරන්නේ ඊජිප්තු චිත්‍ර නිර්මාණ පිළිබඳව. ඊජිප්තු චිත්‍ර නිර්මාණ සොහොන් ගෙවල් වන පිරමීඩ හා දේවස්ථාන තුල තමයි දකින්න පුළුවන්. විමාන බව, පාර්ශවගත බව මේ චිත්‍ර නිර්මාණයන්ගේ දැකිය හැකි විශේෂ ලක්ෂණ. වර්ණ යෙදීමේදී බොහෝ විට පැතලි ක්‍රමයට තමයි වර්ණ යොදා තියෙන්නේ. කල්පිත සංකල්ප වගේම ජන ජීවිතයේ විවිධ සිද්ධි, රජවරුන්, බිසෝවරුන් හා සබැදි සිද්ධි මිසර ගෘහ නිර්මාණ තුල දැකිය හැකි. ඊජිප්තු සිතුවම් අතර සටහන් කර ඇති හයරොග්ලිෆික්ස් හෙවත් රූපාක්ෂර ලේඛනකරණයේ පළමු අවස්ථාව වශයෙන් අදටත් පුරාවිද්‍යාඥයින්ගේ ගවේෂණයට හා නිරීක්ෂණයට ලක් වූවා. දැන් අපි කතා කරමු මේ ඊජිප්තු කලාවෙන් හම්බ වෙන චිත්‍ර නිර්මාණ ගැන. කුරුළු දඩයම සහ මීඩම්හි පාත්තයෝ කියන නිර්මාණ දෙක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ තියෙන්නේ මීඩම්හි පාත්තයෝ කියන සිතුවම. මේ සිතුවම ක්‍රිස්තුපූර්ව 2630ට පමණ අයත් ඊජිප්තු පැරණි රාජධානි යුගයට අයිති චිත්‍ර නිර්මාණයක්. මීඩම්හි මස්ටාබා වර්ගයකට අයත් සොහොන් ගෙයකින් තමයි මේ සිතුවම හමු වෙන්නේ. මේ සිතුවමින් නිරූපණය වන්නේ එකා පසුපස එකා ගමන් කරන පාත්තයන් සමූහයක්. ඒ පාත්තයන් 6 දෙනා තිදෙනා බගින් දෙපැත්තට එකා පසුපස ගමන් කරන ආකාරය තමයි පේන්නේ. රූප තලය මත සම්පිණ්ඩනය කිරීමේදී ඉදිරියේම සිටින පාත්තයාගේ හිස බිමට නැඹුරු කරගත් ආකාරයට ඇඳලා තියෙනවා. වර්ණ යෙදීමේදී කළු, සුදු, දුඹුරු වර්ණවල විවිධ ප්‍රභේද මතුවන විදිහට තමයි යොදාගෙන තියෙන්නේ. රේඛාකරණය මගින් සියුම් ලෙස විස්තරාත්මක හැඩ දක්වලා තියෙනවා. ඊජිප්තු මානව රූප චිත්‍ර සඳහා අනුගමනය නොකරන ලද ස්වාභාවික ලක්ෂණ තමයි මේ සිතුවමෙන් පෙන්වන්නේ. එහිදී වර්ණ හා රේඛාකරණය මගින් ත්‍රිමාණ ලක්ෂණ මතු කිරීමෙන් ඒ ස්වාභාවික ලක්ෂණ පෙන්눔 කරනවා. මම දැන් මේ දාලා තියෙන්නේ කුරුළු දඩයම කියන සිතුවම. කුරුළු දඩයම කියන සිතුවම නව රාජධානි යුගයට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 1580ත් 1350ත් අතර කාලයට. මේක තීබස් වල නෙබාමුන් කියන සොහොන් ගෙවෙන් අපිට හම්බ වෙන වර්ණ කරපු සිතුවමක්. නෙබාමුන් නම් ඊජිප්තු වංශාධිපතියෙක් නයිල් නදියේ ඔරුවක නැගී තම අත ඇති බූමරංගය භාවිතා කරමින් කුරුල්ලන් දඩයම් කරන ආකාරය. ඔහුගේ එක් අතක අල්ලාගත් පක්ෂීන් තිදෙනෙක් ඉන්නවා. සිතුවමෙහි දැක්වෙන කාන්තා රූප ඔහුගේ දියණිය හා භාර්යාව ලෙසට තමයි අදහස් කරන්නේ. පැපිරස් පඳුරු අතර පක්ෂීන් දැක්වෙන අතර ඒ අසල වූ දඩයම් බලලා පාදවලින් පක්ෂීන් දෙදෙනෙකුත් කටින් තවත් පක්ෂියෙකුත් අල්ලාගෙන සිටින ආකාරය අපිට පේනවා. මානව රූප ශෛලිගත හා පාර්ශවදර්ශී ස්වරූපයෙන්ද සතුන් සහ ශාකපත්‍ර ඉතා ස්වාභාවිකවද චිත්‍රණය කර තියෙනවා. මෙය තීරු චිත්‍ර සංරචනයක්. මෙහි නම් කරන ලද කොටස් තුළ සිද්ධි ගණනාවක එකතුවක් දැක්වෙන අතර එමගින් චිත්‍රයේ ක්‍රියාකාරී බව නිරූපණය කරනවා. වියලි බදාමයක් මත ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට අඳින ලද පිටු සිතුවමක් මේක. රූප වර්ණ ගැන්වීමට අඳුරු කහ,
රතු, සුදු, කළු ආදී වර්ණ භාවිතා කරලා තියෙනවා. චිත්‍රයේ පසුබිමේ හයිරොග්ලිෆික්ස් හෙවත් රූපාක්ෂර දකින්න පුළුවන්. දැනට මේක ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැන්පත් කරලා තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලට මොනවා හරි අමාරු පාඩමක් තියෙනවා නම් මට ඒ පාඩමේ නම කමෙන්ට් එකක් දාන්න. මම ඒ පාඩමෙන් ඊළඟට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි.